හයි යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් මං අද අරන් එන්නේ ජපානේ පාරක ඇවිදගෙන යද්දි මට හම්බුණ ලස්සන දේවල් ටිකක්. ඇත්තටම අමුතු හැඟීමක් දැනෙන්නේ පාරවල් වල ඇවිදගෙන යද්දි. පිරිසිදුකම ලස්සන ඒ හැම දේම මේ පාරවල් වල තියෙනවා. ඉතින් බලන්න ගොඩාක් දේවල් තියෙනවා. ඔයාලත් බලන්නකො ලස්සනයිද කියලා. බලන්න මේ අහස හරියට රටාවක් ඇඳලා වගේ. හරිම අපූරුයි. ඉතින් අපි මේ තකහනියක්ම යන්නේ අපි අලුතින් ගන්න අපාර්ට්මන්ට් එක තියෙන තැනට. ඒක තියෙන්නේ මේ වැව ළඟ. අපි බලමුකෝ ඒක කොහොමද කියලා. මේ තියෙන්නේ ඒ අසල තියෙන ගොවිපලක්. ඉතින් හරීම නිස්කලංක හැඟීමක් තමයි දැනෙන්නේ. කිසිම සද්දයක් බද්දයක්වත් ඇහෙන්නේ නැහැ. මේ තියෙන්නේ එයාලා වී වගා කරලා තියෙන විදිහ. තව එළවලු වර්ග, ධාන්‍ය වර්ග වගේ දේවල් හදලා තිබුණා. තමන්ගේ පරිභෝජනයට හරි මේ ගොවිපලේ ලස්සනට වගා කරලා තියෙනවා දැක්කම. වටේ පිටේ තියෙන ලස්සන දේවල් බල එද්දි අපි දන්නෙම නැතුවමයි හවස් වුණේ. ඉතින් අපි ආයෙත් ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අපි අලුතෙන් ගන්න අපාර්ට්මන්ට් එක ගැන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා පරිස්සමට ඉන්න. ඉතින් ගිහින් එන්නම්. ආයි හම්බෙමු. බයි.